අද මම ඔයාට අරගෙන ආවේ රස මාෂ්මිලෝ පුඩින් එකක් හදන විදිය. ඉතින් හරිම රසයි මේ විදිහට. බලමු කොහොමද මේ රස මාෂ්මිලෝ පුඩින් එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට ඕන වෙනවා සීනි. සීනි අණු කෝප්පෙට චුට්ටක් අඩුවෙන් වෙන්න අරගත්තා. ඊළඟට මම අරගත්ත අණු කෝප්ප භාගයක් වෙන්න මද රස්නේ වතුර. බිත්තර 3ක් වෙන්න අරගත්තා. වැනිලා අරගත්තා. ඒ වගේම ෆුඩ් කලරින් රතු පාටයි කොළ පාටයි තමයි අරගත්තේ. අපිට ඕන ජෙලටින් මේස හැන්දක් වෙන්න තමයි අරගන්නේ. ඉතින් වල ලුණුත් එකතු කරන්න පුළුවන් මේකට. මම ලුණු අරගන්නේ නැහැ අද. ඉතින් මුලින්ම මද්රාස්න වතුරකට මේ වගේ ජෙලටින් ටික අරගෙන දී කරගන්න ඕනේ. මේ විදිහට යහ ගන්න. එතකොට කැට වෙන ගතිය අඩුයි. හොඳට කලවම් කරගන්න. දැන් හොඳටම දී වෙලා තියෙන මම මේක පැත්තකින් තියාගන්නවා. බිත්තර සුදු මද ටික තමයි අපිට ඕනේ වෙන්නේ. ඉතින් බිත්තර සුදු මද ටික අරගත්තා. ඉතින් මේකේ වතුර ගතියක් එහෙම තියෙන බෑ භාජනයේ අපි ගන්න. හොඳට පිහ දාලා අරගන්න. ඒ වගේම බීටර් එකෙත් එහෙමයි. සෝදාලා අරගන්නකොට ඒක හොඳට පිහ දාලා අරගන්න. ඊට පස්සේ හොඳට බීට් කරගන්න තියෙන්නේ. විනාඩි 2ක් විතර මේ වගේ බීට් කරනකොට ඔයාට පුළුවන් සීනි ටික එකතු කරගන්න. සීනි ටික අපි එකපාර එකතු කරගන්නේ නැහැ. ටික ටික තමයි මේකට එකතු කරගන්නේ. ලුණු එකතු කරගන්න නම් මේ වෙලාවේදී ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ටික ටික දාලා හොඳට සීනි ටිකත් අපි එකතු කරගමු මිශ්‍රණයට. මේ විදිහට සීනි ටික එකතු කරලා පස්සේ හොඳ ක්‍රීම් ගතියකට එනවා. මේ බලන්න හොඳ ක්‍රීම් ගතියකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මම මේ වෙලාවේ ජෙලරින් ටිකත් එකතු කරගන්නවා. ඒත් ටික ටික තමයි අපි එකතු කරගන්න ඕනි. බාන කැටකත් එහෙම චුට්ටක්වත් නැහැ. දැන් හොඳට පෙනෙනකන් අපි බීට් කරගමු. ඉතින් දැන් නම් හොඳ පෙන ගතියකට ඇහිලා තියෙන්නේ. මම මේකට වැනිලා එකතු කරගන්නවා මේ වෙලාවේදී. වැනිලා එකතු කරලා විනාඩියක් විතර බීට් කරගත්තාම ඇති. ඊට පස්සේ මම මේක භාජන දෙකකට වෙන් කරගන්නවා. ඒ කියන්නේ මම කලින් දෙයක් එකතු කරගන්න නිසා කොටස් දෙකකට වෙන් කරගන්නවා. අපි ලා පාටකට තමයි කරණ එකතු කරගන්න ලා පාටක් හදාගන්න. මොකද තද පාටට වඩා ලා පාට තමයි ලස්සන. ෆුඩ් කරන්න නැති වුණත් හදන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ටිකක් ලස්සන කරගන්න තමයි එකතු කරගන්නේ ෆුඩ් කලරින්.
මම මේ හදාන රෝස පාට. ඉතින් රතු පාට ෆුඩ් කලරින් බින්දු කිහිපයක් දැම්මම සුදු පාටට. ඉතින් රෝස පාට තමයි හැදෙන්නේ. අපිට මේකට කප් මම නම් පාවිච්චි කරන පොඩි කප් ඒ කියන්නේ යෝගට් කප් එකට වඩා ටිකක් ලොකු එක. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය එකම බාජට් මේක එකතු කර ගන්නත් සාමාන්‍යයෙන් ගලවලා වුණත් අරගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. එහෙනම් තෙල් ටිකක් ගාලා අරගන්න ඕනේ. මම නම් තෙල් ගාලා ගත්තේ නැහැ. එහෙම අවශ්‍ය නැති නිසා. ඉතින් මේ ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ විනාඩි 5ක් විතර ඩීප්‍රෙෂර් එකේ දාලා තියන්න. විනාඩි 5කට 10කට වඩා තියාගන්න එපා. ටිකක් සෙට් වෙනකන්. ඊට පස්සේ මෙච්චර තට්ටු කරලා වගේ තියාගන්න. මේ තියෙන ඩීප්‍රෙෂර් එකේ තියලා විනාඩි 5කට පස්සේ ඉතින් ඊට පස්සේ මම මේ කොළ පාට ෆුඩ් කලරින් තමයි ඊළඟට එකතු කරමු. කොළ පාට මිශ්‍රණය තමයි අපි එකතු කරගන්නේ. ඉතින් මම මේක ඉතුරු කරගන්න දෙයක් කියන්නේ ටිකක් චූට්ටක් වෙන්න ඉතුරු වුණා. නමුත් ඔක්කොම වගේ එකතු කරගන්නවා මේකට. මොකද තව එකකට දාගන්න මදි නිසා මේව කප් වහලා තියාගන්න. නැත්නම් ලන්ච් ෂීට් කොලකින් හරි ගන්න භාජනය වහලා ආවරණය කරලා තියාගන්න. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ පැය 4-5ක් තියාගන්න. ඉතින් මේ තියෙන හරියට පැය 4-5කට පස්සේ අරගෙන ආවේ පැය 5කට වගේ පස්සේ